ශරීරයෙන් පිටතට ගොස් ආපසු පැමිණි අයගේ විශ්මය ජනක කතා. ඇස් දෙක පියාගෙන තත්පර කීකයක් මේ ගැන හිතන්න. ඔබ දන්නා සියලු දේ, ඔබ ආදරය කරන අය, මේ ලෝකය එක මොහොතකින් නැතිවෙලා යනවා. ඔබේ ශරීරයේ මෙතන. නමුත් ඔබ වෙනත් තැනක, වෙනත් මානයක. ඒකයි අද අපි කතා කරන්න යන සත්‍ය කතාවල හරය. මරණයේ දොරකඩට ගිහින් ආපහු ආපු මිනිස්සුන්ගේ අත්දැකීම්. මේ කතා ඇහුවම ඔබට ඔබේ ජීවිතය ගැන අලුතින් හිතන්න වෙයි. සැමට ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ලෝකයේ මිලියන ගණනක් මිනිසුන් අත්විඳ ඇති නමුත් විද්‍යාවට තවමත් සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි අద్භූත අත්දැකීමක් ගැනයි. ඒ තමයි ශරීරයෙන් පිටතට යාමේ අත්දැකීම, නැත්නම් මරණයට ආසන්න අත්දැකීම ලෙස හඳුන්වන සිදුවීම් මාලාව. හෘදයාබාධයක්, දරුණු අනතුරක්, නැතිනම් සංකීර්ණ සත්කමක් වගේ තත්ත්වයන් නිසා මොළයේ ක්‍රියාකාරීත්වය නතර වෙලා වෛද්‍යවරුන් විසින් මිය ගියා කියලා තීරණය කරපු මිනිස්සු ආපහු ජීවිතයට එනවා. මේ අය ආපහු ඇවිත් කියන කතා ඇත්තටම පුදුමයි. ඔවුන් සියල්ලන්ගේම අත්දැකීම් වල තියෙන්නේ පුදුමාකාර සමානකමක්. මේ අත්දැකීම් විදපු අය කියන විදිහට ඔවුන්ගේ ආත්මය වගේ දෙයක් ඔවුන්ගේ ශරීරයෙන් වෙන් වෙලා යනවා. ඔවුන්ට තමන්ගේ ශරීරය පහලින් පේනවා. ඔපරේෂන් මේසේ උඩ ඉන්න තමන්ගේ රෝගී ශරීරය වෛද්‍යවරුන් ඒ වටේ දුවන විදිය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කතා කරන දේවල් පවා ඔවුන්ට පැහැදිලිව අහගෙන බලාගෙන ඉන්න පුරුවනුලා කියලා ඔවුන් කියනවා. මේ සිදුවීම් පස්සේ ඔවුන්ට වෛද්‍යවරුන් විසින් නොදැන සිටි ඉතාම නිවැරදි විස්තර පවා ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔවුන්ට දැනෙන්න ගන්නේ පුදුමාකාර සාමයක්, වේදනාව, බිය, දුක, මේ කිසිම දෙයක් ඒ මොහොතේ නැති වෙනවා. ඒක වචනවලින් විස්තර කරන්න බැරි තරම් සුන්දර හැඟීමක් කියලා තමයි ඔවුන් කියන්නේ. ඊළඟට ඔවුන් දකින්නේ දීප්තිමත් ආලෝකයක්. සමහරු ඒක දීප්තිමත් උමන් මාර්ගයක් විදිහට විස්තර කරනවා. ඔවුන් ඒ ආලෝකයේ දිගේ ගමන් කරනවා. ඒ දීප්තිමත් ආලෝකයේ තුල ඔවුන්ට හමු වෙනවා තමන්ට කලින් මියගිය ආදරණීයන්. ඒ අය සතුටින් ඊටම ලස්සන ස්වරූපයකින් ඉන්නවා කියලා තමයි ඔවුන් කියන්නේ. ඒ වගේම සමහරුන්ට ජීවිතයේ මුළු කාලයම එක මොහොතකින් චිත්‍රපටයක් වගේ පෙනී යනවා. ඔවුන් කරපු හොඳ නරක සියල්ලම ඔවුන්ට ආයෙමත් දැනෙනවා. මේක ඔවුන්ව විනිශ්චය කරනවා වගේ දෙයක් නෙමෙයි. තමන්ගේ ජීවිතය ගැන ගැඹුරින් තේරුම් ගන්න ලැබෙන අවස්ථාවක්. මේ අත්දැකීම් වල විශේෂම කොටස තමයි ආපසු පැමිණීම. ඔවුන් බොහෝ දුරට මේ සුන්දර තත්ත්වයේ රැඳී සිටින්න කැමති වුණත් තවමත් වෙලාව නෙමෙයි කියලා දැනීමක් හෝ ආදරණීය කෙනෙකුගේ හඬක් ඇහිමෙන් ඔවුන් ආපහු ශරීරයට ඇතුළු වෙනවා. මේ මොහොත හරිම වේදනාකාරී, වෙහෙසකර මොහොතක් කියලා තමයි ඔවුන් විස්තර කරන්නේ. මේ වගේ අත්දැකීමක් විඳලා ආපහු ආවට පස්සේ ඔවුන්ගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. ඔවුන් මරණයට තියෙන බය නැති කරගන්නවා. ඔවුන්ට දැනෙනවා ජීවිතයේ සැබෑ අර්ථය. ඔවුන් මුදල්, දේපල් වගේ දේවල් පස්සේ දුවන්න එක නවත්වලා ආදරය, කරුණාව, අනිත් අයට උදව් කිරීම වගේ දේවල් වලට මුල් තැන දෙනවා. ඔවුන්ගේ ජීවිතයේ ප්‍රමුඛතා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් විද්‍යාව මේක පැහැදිලි කරන්නේ කොහොමද? සමහර විද්‍යාඥයන් කියනවා ඔක්සිජන් නැති වුණහම මොළයේ ඇතිවෙන රසායන ප්‍රතික්‍රියා, නැත්නම් මොළයේ ක්‍රියාකාරීත්වයේ අක්‍රමිකතා නිසා ඇතිවන මායාවන් විතරයි මේවා කියලා. ඔවුන් කියනවා මේ දීප්තිමත් ආලෝකය වගේ දේවල් ඇතිවෙන්නේ මොළයේ දෘශ්‍ය කොටස්වල ක්‍රියාකාරීත්වය නිසා වෙන්න පුළුවන් කියලා. ඒත් මේ කතා අත්විඳපු අයගේ අත්දැකීම් වල තියෙන පුදුමාකාර සමානකම ගැන විද්‍යාවට නිසි උත්තරයක් දෙන්න අමාරුයි. ලෝකයේ විවිධ සංස්කෘතීන් වල විවිධ ආගම් අදහන එකිනෙකා නොදන්නා මිනිස්සු කොහොමද හරියටම එකම විදිහේ අත්දැකීම් විඳින්නේ? ඇත්තටම අපේ ශරීරයෙන් වෙන් වෙලා යන ආත්මයක් තියෙනවාද? මරණය කියන්නේ හැමදේම අවසාන යන එකද? එහෙමත් නැත්නම් අපිට එහා ගියපු තවත් ලෝකයක් තියෙනවාද? මේ ප්‍රශ්නවලට නිශ්චිත උත්තර දෙන්න අපිට බෑ. හැබැයි මේ ශරීරයෙන් පිටතට ගොස් ආපසු පැමිණි අයගේ කතා අපිට ජීවිතය ගැන, මරණය ගැන, අපේ පැවැත්ම ගැන ගැඹුරින් හිතන්න උදව් කරනවා. ඔවුන් අපිට කියලා දෙනවා ජීවිතය කියන්නේ තව කෙනෙකුට ආදරය කරන්න, කරුණාව දක්වන්න, හැම මොහොතක්ම අගය කරන්න ලැබුණු පුදුමාකාර අවස්ථාවක් බව. මරණය කියන්නේ අවසානයට වඩා තවත් ගමනේ ආරම්භයක් වෙන්න පුරුවන් කියලා. ඔබටත් මේ වගේ අත්දැකීමක් ගැන අහලා තියෙනවනම්
නැත්නම් ඔබම මේ වගේ දෙයක් අත්විඳලා තියෙනවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. අද අපි මේ විශ්මයජනක මාතෘකාව ගැන කතා කළා. මේ වගේම ඔබට අලුත් දේවල් හිතන්න සලසවන දැනුවෙන් පෝෂණය කරන වීඩියෝස් දිගටම බලන්න අවශ්‍ය නම් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරලා ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.